ඉස්සර මම පාඩම් කරන කාලේ අපි කලේ පාඩම් කරලා දවස් අවසානයේ පුතේ දැන් මම කරන්නේ කොලේක ලියනවා පාඩම් කරපු මාතෘකා ටික ලියලා ඒ කොලේ මේසේ තියෙන පොඩි පෙට්ටියක් ওই පෙට්ටියට දානවා නමලා පන්ති වල හම්බෙන හෑන්ඩ් බිල් වල චිට්ටිරලා ලියනවා පාඩම් කරපු මාතෘකාව ඒ දවසේ පාඩම් කරපු මාතෘකා ටික ලියලා දානවා ඊට පස්සේ කරන්නේ ඉස්කෝලේ යද්දි හරි පන්ති යද්දි හරි අර කොළ වලින් කීපයක් සාක්කුවට දාගෙන යනවා දාගෙන යන ගමන් බස් එක යනවා නම් අර කොළයක් දෙකක් අරගෙන ඒ කොළේ මාතෘකාව බලලා මෙනෙහි කරනවා මේ මොනවද පාඩම් කරපුවා මතකද කියලා. මේ પરම්පරාවට ඒක කරන්න බෑ. ඇයි? ඕගොල්ලෝ හැම වෙලේම ඉන්නේ හෑන්ඩ් ෆ්‍රී දෙක කනේ ගහගෙන. ඉතින් මම ඒවටත් ක්‍රම හැදුවා. හරි. හැමදාම පාඩම් කරලා ඉවරෙද්දී රෑ 7:00ට ඒගොල්ලන්ට සිස්ටම් එකක් හැදුවා. ඊට කලින් පැය 24 පාඩම් කරපු මාතෘකා ටිකේ ප්‍රශ්න ටිකක් වොයිස් කරනවා. එයාම වොයිස් කරගන්නවා. ඔයාගේ ෆෝන් එකේ ඔයා වොයිස් කරනවා. ගත වුණු පැය 24 ඔයා පාඩම් කරපුවා ටිකේ මාතෘකා ටික. ප්‍රශ්න ටික. ඒව හරහා ප්‍රශ්න ටික. දැන් ඕගොල්ලන්ට තේරෙන මට්ටමින් කිව්වොත් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් යම්කිසි දැන් මූලික භෞතික රාශි 7 මොනවද? ඒ වගේ දේවල් ප්‍රශ්න විදිහට අහනවා. අහලා වොයිස් වලින් ප්‍රශ්න අහලා රෙකෝඩ් කරගන්නවා. තමුම රෙකෝඩ් කරගන්නවා. ඒක තමුගේ ෆෝන් එක. ඊට පස්සේ ඒ රෙකෝඩින් එක ඩේට් එක දාලා තියෙනවා. ඒකට අදාළ උත්තර ටිකත් ෆොටෝස් ගහලා ඉවරලා වෙන ෆෝල්ඩර් එක දාලා තියෙනවා. ඊට පස්සේ අරගොල්ලෝ ඉස්කෝලේ යද්දි හරි පන්ති යද්දි හරි අර ෆෝන් එක නිරන්තරයෙන් පාවිච්චි කරන වෙලාවට ඒ ළමයි පුරුදු වුණා. අර ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඕපන් කරගන්නවා. දැන් තමුන්ගෙම ප්‍රශ්න අහගන්නවා. තමුන් බස් එකේ යන්නේ. තමුන්ගෙන් ප්‍රශ්න අහගන්නවා. බාහිර කෙනෙක් හිතන්නේ සින්දු අහනවා කියලා. එයාම එයාගේ හිතෙන් උත්තර ගලපනවා. ඊට පස්සේ මොකක් හරි උත්තරයක් ආවේ නැහැ මතක නැහැ කියන්නේ. ෆෝන් එකෙන්ම අර නෝට් එක බලනවා. මේ තියෙන උත්තරේ. හරි. මම ඔහොම ක්‍රම ගොඩක් හැදුවා දරුවන්ට. හරි. ඒවා දැන් ගොඩක් මම දියුණු කරලා තියෙන ඕගොල්ලන්ගේ මට්ටමේදී. හොඳට වැඩ කරන්න පුතේ. මම කියන පාත් එකේ යන්න මාර තැනකට එන්න පුළුවන් ඕගොල්ලන්ට. ඕගොල්ලෝ අභ්‍යන්තරයේ පුදුමාකාර ශක්තියක් තියෙනවා.